විශේෂයෙන්ම අනුරාධපුර නගරය සම්බන්ධයෙන් කතා කරද්දී අපිට කියන්නට පුළුවන් මේ අනුරාධපුරයේ පූජා භූමිය ආශ්‍රිත ප්‍රදේශය මේ වුණිටත් ජලයෙන් යට වී තිබෙනවා. ඇතැම් ස්ථානවල අඩි 7ක් පමණ උසට ජලය රැඳී තිබෙන බවක් තමයි අපට ප්‍රදේශවාසීන් පැවසුවේ. මල්වතුව හරහා පැමිණෙනා වූ ජලය තමයි මෙලෙස මේ ප්‍රදේශය තුල රැඳී තිබෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කළේ. ගම්පොලින් ට්‍රේන් එකේ දිල්ල බහැලා බදුළු කෝච්චිය ආවේ බදුළු කෝච්චිය ඇවිල්ලා මහනුවරට ගිහිල්ලා මහනුවරේ ඉඳලා ආයේ ගම්පලට ගිහිල්ලා බලමු. In Gelioya town, submerged for days, floodwaters have finally receded. Officials confirmed that the Kutmale reservoir spill triggered severe flooding in Gampula, compounding the disaster. Police report that as of this morning, 35 deaths have been recorded, with over 35 people missing. Multiple villages remain affected by landslides and floods. Power outages have crippled communication, leaving families disconnected and rescue teams struggling for updates. Relief is on the way. දැන් ඉන්නේ රුවන්වැල්ල පාලංගමුව සංගිලි පාලම උඩ මන්දාරම් නුවරට ආවා. කියන්න තියෙන ඉතින් ලස්සනයි. හැමතැනම පොළ පාටි පිරලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ අතනිය වෙන එතන වතුර තමයි මේ ගලාගෙන යන්නේ පල්ලෙහා. කියන්නේ මන්දාරම් නුවරට යනකොට මේ වගේ ඇලි දෙකක් මේ කඳුවැටිය දෙපැත්තෙන් ගලාගෙන පල්ලෙහාට බහිනවා. ඒක තමයි මේ පේන්නේ. අර මම හිතන්නේ එළමුල්ල මන්දාරම් නුවර පාර පාවිච්චි කරගන්න පුළුවන් නේද කියලා හිතන්න අමාරුයි. එළමුල්ලට යන පාරේ තත්ත්වය මේකයි. එළමුල්ලට පාර යන්න පුළුවන් කමක් නැහැ. මෙතනකින්ම මෙතන ඉස්සරහට ගියාම තියෙන්නේ අනිතරම මඩගොඩට යන්න තියෙන්නේ. ඔන්න අන්තිමට දුෂ්කර ගමනක් අවසානයේ බෝමුරු එල්ලට ආවා. මේ ඇතින් ඇහෙන්නේ බෝමුරු එල්ලේ සද්ද. The heavy rains in the past 24 hours has caused significant flooding in the low-lying areas of Nuwara. This is the situation at the main bus station in Nuwara. The Nuwara racecourse was also submerged due to the heavy rainfall.